අපේ channel එක subscribe කරන්න. වැදගත් වීඩියෝස් තවත් බලන්න පුළුවන්. මාස 5න් බබාට දෙන්න ඕනේ එන්නතක් තියෙනවා. මම වීඩියෝ එකක් කරලා තියෙනවා මාස 3න් දුන්න රොටා වෛරස් ඩෝස් එක. ඒක ෆස්ට් ඩෝස් එක අපි දෙන්නේ මාස 3න්. සෙකන්ඩ් ඩෝස් එක තමයි බබාට මාස 5න් දෙන්නේ. ඒක ඕරල් සස්පෙන්ෂන් එකක්. ඒ කියන්නේ බොන්න තමයි තියෙන්නේ බබාට. ඒක මාස 6න් පස්සේ බබාට දෙන්නේ නැහැ. ඒ වෛරස් එක හැදෙන්නේ බබාලට මාස 6ට කලින්. ඉතින් මාස 6 පැන්නොත් ඒක දෙන්න ඕනේ නැහැ. මේකේ කොස්ට් එක යනවා රුපියල් 6340ක්. ෆස්ට් ඩෝස් එකටත් 6340ක් යනවා. එතකොට ඔක්කොම 12680ක් විතර යනවා. මාස දෙකටම ડોක්ටර් channel කරන්න ෆී එක නැතුව. මම 9 වෙල්ස් එකෙන් තමයි කරේ. සමහර අනිත් හොස්පිටල් වල පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි වගේ කොස්ට් එකක් යනවා බබාට. මේක ප්‍රයිවට් ඕගොල්ලෝ දෙනවා නම්. මේ ටික තමයි මාස 6 දී බබත් එක්ක කරන්න තියෙන ඇක්ටිවිටීස් ටික. මම අලුතෙන් ඇඩ් කරේ රීඩින් කියන එකයි සෙන්සරි ප්ලේ කියන එකයි. අනිත් ඔක්කොම බබත් එක්ක අපි කලින්ම කරලා තියෙන දේවල් නේචර් වොක් ඇඩ් කරලා තියෙනවා. මම එළිය යන ඒවා නම් වීඩියෝස් නැහැ ඔයාලට බලන්න. ස්ට්‍රෝල් එකේ බබාව දාගෙන යන්න පුළුවන්. අනිත් ටික ඔක්කොම ටමි ටයිම් මේ වගේ අර බබාට ටොයිස් ග්‍රැබ් කරන එක, මිරර් ප්ලේයින් මේ වගේ වනම් අපි මාස 2 විතර ඉඳන්ම බබත් එක්ක මම කරලා තියෙනවා. මේක තමයි මම පුතාට අරන් ආව බුක් එක. මේක ගොඩාක් ලොකුයි. මේ රූප හොඳට පේනවා. මේ එයා බලනවා වගේම තමයි මේක මේ කන්නමයි බලන්නේ. දැන් ඒ වගේ අර ඒ වගේ දේවල් එයාලට හපන්න දෙන්න බෑ. කියන්නේ මේ හැපුවොත් එහෙම කටේ අයිනෙම ඉරක් හිටිනවා පොත් එහෙම හැපුවොත්. මොකද මේවා මේ තද කාඩ්බෝඩ් තියෙන්නේ. ඉතින් මේ එයාලට ඒ සෙල්ලම් කරන වෙලාවට ඒ අපි ආරක්ෂාවත් බලන්න ඕනේ. ඊට අමතරව මම අර කොටියක් ගෙන දීලා තියෙනවා. රබර් කොටියක්. ඔයාලට වීඩියෝ එකේ දකින්න නැති බබාගේත් ඒක තිබුණා. තව සෙන්සරි ප්ලේ වලට මම බෝල වගේක් ගෙන තියෙනවා. ඔබනකොට සද්දෙත් ඇහෙන බොඩි බෝල වගේක්. මේ ඒකේ ඔයාලා බබාගේ අතට දීලා තියෙනවා නම් අර සද්ද ඇහෙන කෑල්ල ගලවලා දෙන්න. එතකොට බබා කටේ දැම්මත් බය වෙන්න දෙයක් නැහැ. මොකද නැත්තම් මේ කෑලි ගැලවිලා කටට යන්න පුළුවන් මේ රබර් එක හපනකොට. මේ වගේ අය නේචර් වොක් එක බබාව ස්ට්‍රෝල් එකක හරි වඩාගෙන හරි ගස් කොළන් කුරුල්ල සත්තු පෙන්වන්න පුළුවන්. දැන් එයාට කූඹි පවා පේනවා පිටියේ කියන හොඳට බලාගෙන ඉන්නවා. අය ස්කින් ටු ස්කින් වලට නම් අපේ එක්කෙනා නම් ඉතින් හැම වෙලේම උම්මා ඉල්ලුවක් දෙනවා. දැන් එයාට ඒක තේරිලා කරනවද කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි මං කරලා යාගෙන් එකක් ඉල්ලුවම එයා මේ විදියට කිස් එකක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. හැමෝටම දෙන්නේ නැහැ හැබැයි මාත් එක්ක විතරයි මේ වැඩේ කරන්නේ. මේ වගේ සෝෆා එකක් ගෙනත් තිනවා. දැන් එයාව සපෝට් එකකින් වාඩි කරන්න පුළුවන් නේ. ඒ නිසා මම එයාට සෝෆා එකක් තමයි දැන්ට ගත්තේ. මේ වගේ ෆීඩින් චෙයා එකක් තාම යන්න බෑ. දඟලනවා වැඩි. පෙරලෙන්න බලනවා හැම එකේම ඉඳලා. මේකෙත් වැඩි වෙලා ඉන්නේ. කවා ගන්නත් පොඩි වෙලාවක් තමයි ඉන්නේ. මේ වගේ දේවල් ඔයගලන්ට පුළුවන් මාස 5 දී බබත් එක්ක එකතු කරගෙන කරන ඇක්ටිවිටීස් වලට තෝරගන්න.